උඹේ පෞරුෂය එහෙම නැත්නම් පර්සනැලිටි එක බ්‍රෑන්ඩ් එකක් කරගන්නේ කොහොමද? අද මම කතා කරන්නේ ඒ ගැන. මේක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම 15ක් ගැන අද මම කතා කරන්නේ. අංක 1. සංසුන්කම තමයි ලොකුම ශක්තිය. උදාහරණයක් විදිහට කවුරු හරි පාරදී ඔබට පෞරුෂ වචනෙන් බැන්නොත් පෙරලා බයින්න එපා. ඔබ සංසුන්ව උදිහා බලන් ඉද්දි ඌටම හිතනවා ඌ මෝඩෙක් වගේ කෑ ගහනවා නේද කියලා. උඹේ පාලනේ උඹේ අතේ තියෙන. අංක 2. අනවශ්‍ය ප්‍රතිචාර දක්වන්න එපා. උදාහරණයක් විදිහට ඔෆිස් එකේ හරි යාළුවා අතර හරි එකෙක් ඔබ හැල්ලු කරලා විහිළු කළොත් මල පන්න ගන්නේ නැතුව උඹට අද මොකක් හරි ප්‍රශ්නයක්ද මචං කියලා. ඌ එතනම රීසෙට් වෙනවා. අංක 3. මිනිස්සුන්ට මතක තියෙන්නේ උඹ දැනුණු විදිය. ඒ හින්දා උඹ ලොකු වචන පාවිච්චි කරනවට වඩා එකෙක් ප්‍රශ්නකින්දී ඌට අවංකව ඇහුම්කන් දුන්නොත් අවුරුදු ගානකට පස්සේ උඹ මතක තියෙන්නේ අමාරු වෙලාවෙ හිටපු මිනිස්සයා විදියට. අංක 4. උපදෙස් වලට ස්තුති කරලා මග හැරපන්. උදාහරණයක් විදිහට නෑයෙක් උඹට නොගැලපෙන රස්සාවක් ගැන කිව්වොත් ඒකට තර්ක කරන්න එපා. ස්තුතියි. ඒකත් හොඳ අදහසක්. මම බලන්නම් කියලා ෂේප් එකක්. උඹේ තීරණය ඔබ ගන්න. අංක 5. නිශ්ශබ්දතාවයට හුරු වෙන්න. උදාහරණයක් විදිහට දෙන්නෙක් කතා කරද්දි මැදින් එකපාරටම නිශ්ශබ්දතාවයක් ආවම හදිස්සියේ මොකක් හරි කියවන්න යන්න එපා. ඒ නිහඬ බව දරාගෙන ඉන්න එකෙන් පේන්නේ ඔබ ඕනෑම තත්යකට මුහුණ දෙන්න පුළුවන් ආත්ම විශ්වාසයක් තියෙන එකෙක් කියලා. තීරණ ගන්න කාලය ගන්න. කවුරු හරි අදහස මේක කරන්න ඕනේ කියලා බලකොලොත් මම හිතලා බලලා විනාඩි 10කින් කියන්නම් කියපන්. මිනිස්සු ඔබ හදිස්සි කරලා උන්ගේ වැඩ කරගන්න දෙන එක නතර කරපන්. අංක 6. ඉරියව් වල සමානකම් පවත්වා ගන්න. උදාහරණයක් විදිහට ඔබ කතා කරන කෙනා අත් දෙක බැඳගෙන ඉන්නවා නම් ඔබ සංසුන්ව ඒ වගේ ඉරියව්වක වරේ. ඒකෙන් අපි දෙන්න එකම මතයක ඉන්නේ කියන පරිවිත උගේ යටි මනසට යනවා. අංක 7. උඹේ හිගකම අගය කරගන්න. හැම පාටියකටම හැම ගමනකටම යන්න එපා. උඹ හැමතැනම ඉන්නවා නම් උඹේ වටිනාකම අඩු වෙනවා. මට අද වැඩක් තියෙනවා කියලා උඹේ කාලය උඹ වෙනුවෙන් ඉතුරු කරගන්න. අංක 9. කටහඬ පාලනය කරපන්. කවුරු හරි උඹට කෑ ගහලා බනිනවනම් උඹ හෙමින් සහ තැම්පත්ව උත්තර දීපන්. උඹේ සංසුන් කටහඬ ඉස්සරහා ඌ ගැනම ලැජ්ජාවක් හිතෙනවා. අංක 10. පැහැදිලි කිරීම නැතිව බෑ කියපන්. උදාහරණයක් විදිහට යාළුවෙක් සල්ලි ඉල්ලුවොත් දෙන්න බැරි නම් මචං මේ වෙලාව මට එක් කරන්න බෑ කියලා කෙලින් කියපන්. බොරු හේතු කියන්න ගිහින් උඹේ ගරුත්වය නැති කරගන්න එපා. අංක 11. අනුන්ව මනින්න හොඳම ක්‍රමය. උඹ එක්ක කෑමකට යන මිනිස්සේ හෝටලේ වේටර් සලකන විදිහ බලපන්. ඌ එතනදී අශික්ෂිත නම් කවදා හරි ඌ උඹට සලකන්නේ ඒ විදිහටමයි. අංක 12. පොඩි එකඟතාවයකින් පටන් ගන්න. උදාහරණයක් විදිහට කෙනෙක්ගෙන් ලොකු වැඩක් කරගන්න ඕනේ නම් මුලින්ම පොඩි උදව්වක් ඉල්ලපන්. මචං මේ පොත පොඩ්ඩක් දෙන්න පුළුවන්. ඌ ඒකට හුරු වුණාම ලොකු උදව්වක් වුණත් අනිවාර්යයෙන්ම කරනවා. අංක 13. නම පාවිච්චි කරලා කතා කරපන්. මචං කොහොමද කියනකට වඩා අමල් මචං කොහොමද කියලා අහපන්. මිනිස්සු තමන්ගේ නමට මාර ආදරේ. ඒකෙන් උඹට තියෙන කැමැත්ත වැඩි වෙනවා. අංක 14. වටිනාකමක් නැති තැන් වලින් ඉවත් වෙන්න. උදාහරණයක් විදිහට කවුරු හරි උඹව හම් වෙන්න වෙලාව දාලා ඒක මග හරිනවා නම් ආයි ඌපස්සෙන් යන්න එපා. උඹේ කාලේ වටිනවා කියලා උඹටම තේරෙන්නේ. අංක 15. හැංගීම් මත ස්ථිර තීරණ ගන්න එපා. උදාහරණයක් විදිහට පට්ටම කේන්තියෙන් ඉන්න වෙලාවක අදින් පස්සේ මම මේක කරන්නේ නැහැ කියලා තීරණ ගන්න එපා. මූණ සෝදලා නිදාගෙන හිට උදේට ඒ ගැන හිතපන්. එතකොට ඔබට නියම විසඳුම වෙන්නේ. අවසාන මතක් කිරීම. මේ දේවල් අදම උත්සාහ කරලා බලපන්. දවසින් දවස උඹේ ඇතුලේ වටිනා මිනිස්සෙක් හැදෙනවා. ඒක උඹට දැනෙනවා. ඉතින් මේ ගැන උඹේ අදහස මොකද්ද? අනිවාර්යයෙන්ම පාලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ජය වේවා. good luck.